මම මේක එළියට දාන්න යන්න යනකොට ඕක මෙතන දාලා අතනින් ගැලලා තියෙනවා විතරයි. මම කරකවන්න ඕනේ. මේව දීලා තියෙනවා විතරයි. ගැට ගාලා. මට සීරි. ඕක අත්‍යවශ්‍ය මේක. ඈ? මේක අත්‍යවශ්‍ය නිකම් මෙයාර. මට සීරි. එන්න බං මේක වදින්න ගියාන්කෝ. ඕක නම් බහිද්ද මුන් දන්නවා. මට ඉතින් වටේ දුවනවනේ බං මේක. දැන් උඹවත් පේනවා බං. ඒ අර ෆෝන් එකේ. ඒ ෆෝන් එකෙන් දැන් බලන්න උඹව පේනවා බං. ෆෝන් එක පරණ ෆෝන් එක. කැමරාව හැරනවද මේ? මේ පැත්තේ තියෙන කැමරාව? මෙතන මේ කැමරාවක් තියෙනවද ආයිනේ? ආරගම මට ගැටගෙනවන්නේ. මේක නම් පට්ට කැමරාව තමයි. මේ කීයද මල්ලේ? ඕක 1.60යි. මම මේක එළියට දාන්න යන්න යනකොට ඕක මෙතන දාලා අතනින් ගැට ගහගන්න. ආයිත් හතර වටේම දිනවා. රෙදිපටිය තිබ්බ අප්පගන්නේ මේ. එතකොට වටේම වදිනවා. වදින්නේ නැහැ. කොහොම නිකන් මම ඒක නිකන් මෙහෙම තියලා තියෙනවා විතරයි. මම කරකවන්න ඕනේ. මෙහෙම තියලා තියෙනවා විතරයි. ගැට ගහලා. ඊට පස්සේ එඩිට් කරනකොට මේක ඇප් එක තියෙනවා. මේකට නේ ඇප් එක. ඒකෙන් එඩිට් කරන්න තියෙනවා. අපිට ඕනි පැත්තේ යන්නන්න පුළුවන්. ඉතින් මම දැන් ඉන්නේ වැලිසර ඒසියාඩ් එකේ. ඉතින් මේ ලෝඩ් එක බාන්න වෙන්නේ නැහැ අද, මොකද මෙහෙ නිවාඩු ඉරිද දවසක්. ඉතින් මේ අවුරුද්දත් ඉවර වෙන්න තව දවස් කීපයයි තියෙන්නේ. ඉතින් මේක තමයි මේ අවුරුද්දේ දාන අන්තිම වීඩියෝ එක. ආයෙ ඉතින් මේ වාහනෙන් වීඩියෝ එකක් දාන්න පුළුවන් වේද කියලා මං හිතන්නේ නැහැ. අලුත් අවුරුද්දේ ඉතින් හැමදේම අලුතෙම පටන් ගනි. ගොඩක් කට්ටිය අහලා තිබ්බනේ ටැංකිය කොහොමද ටේලරේට සම්බන්ධ වෙන්නේ කියලා. ඔන්න ඔය විදිහට ටේලරේ කොන් හතරේ ඔය විදිහට ලොක් හතරක් තියෙනවා. ඉතින් ඒ ලොක් හතරෙන් තමයි ටැංකිය අපි ටැංකියක් පටව ගන්නකොට ටැංකිය බානකොට ලොක් අරින්න ඕන, ලොක් දාන්න ඕනේ, වැඩ ටික කරන්න ඕනේ. ඉබේ ලොක් ඇරෙන්නේ වෙන්නේ නැහැ. අපි බහැලා ගිහිල්ලා ලොක් එක අරින්න ඕන. දැන් මම පෙන්නන්නම් ඔතන තියෙන ලොක් එක. ඔන්න ඔය විදිහට කරකවන්න තමයි තියෙන්නේ. ඔය ඇතුලේ තියෙන කෑල්ල එහාට මෙහාට යනවා. එතකොට ඕකෙන් තමයි ටැංකිය ලොක් අරින්නේ, ටැංකිය ලොක් දාන්නේ. ඉතින් අද නිවාඩු දවසක් නිසා අපි ඔක්කොම ඉතින් පොඩි ගමනක් යන්න තමයි ලෑස්ති වුනේ. ඊට පස්සේ ඉතින් මම බස් එකේ කොටුවට යන්න ගියා මෙන්න මේ විදිහට. අනිත් අයත් කොළඹ කොටුවට එනවා කිව්වා. අපිට ඔක්කොම එකට හම්බෙන්න වෙන්නේ කොටුවේ නම් තමයි. මොකද ඔක්කොම හෙල්ඩ් අප් වෙලා ඉන්නේ එක එක තැන්වල. ඊට පස්සේ ඉතින් කට්ටියම එකතු වෙනකොට පොඩ්ඩක් රෑ වුණා. ලංකා එන්ටර්ප්‍රයිසස් එකේ අයිතිකාර මහත්මයා පුළුවන් නම් මේ රියදුරු මහත්මයාගෙන් දැන් රුපියල් 5000ක මුදලක පරිත්‍යාග කරන්න අපිට මේ දැන් බීලා ඉන්නේ මේ අපිට මේකේ බිල ගෙවන්න සල්ලි මදි. කරුණාකරලා ඔබතුමා මේ වීඩියෝ එක බලලා මේ රුපියල් 5000ක මුදලක් ටක් ගාලා ට්‍රාන්ස්පෝර්ට් එකේ ජයවික්‍රමයේ හරියන්නේ මදුමාල් එකෙත් ඉන්නවා මේ මෙයා අතේ රුපියල් 200ක් තියාගෙන බොන්න ඇවිල්ලා මේමයි කල්ප එකේ ඉන්නවා මේ මෙතන මේ ඕන කෙනෙක් ඉන්නේ. ඔව් මංගල ට්‍රාන්ස්පෝර්ට් එකේ අයිතිකාරයෙක් තියෙනවා. නාරායන ට්‍රාන්ස්පෝර්ට් එකේ ඒරියා මැනේජර් ඉන්නවා. රිස් ට්‍රාන්ස්පෝර්ට් ට්‍රාන්ස්පෝර්ට් ගම කියන්නේ ජයවික්‍රම ට්‍රාන්ස්පෝර්ට් කල්ප ට්‍රාන්ස්පෝර්ට් ලංකා එන්ටර්ප්‍රයිසස් HDS Traders නාරායන බස් එකේ කොන්දොස්තර නම් කිසිම වැඩක් තිබ්බේ නැහැ. ඉතින් අපි කොටුවෙන් නැගලා ගෝල් ෆේස් වලින් බහින ගම්ම ඉතින් අපේ අය තමයි බස් එකට කට්ටිය ලෝඩ් කරගත්තේ. හරි අවුලන්නේ වීඩියෝ වෙලා දින්නේ වීඩියෝ වෙලා දින්නේ ඒක සමාජයේ කියලා කරලා. ඕවා මං කරන්නේ මම නෝමල් එකක්. අන්න බොක්කේ ෆිට් එක හරි නෑ අන්න that is the python no problem that is ඔක අපේ නෑ කවදාවත් අදමයි අල්ලලා තියෙන්නේ මොකක්ද එහෙමද බාබා ඒ මම පිපුරේ කල්ලා කොහෙද එපැත්තේ නැති ඉමුරු හිටිය තල්ලන්න යන්නේ නෑනේ අල්ලන්නේ ඕක තමයි හිතේ මල්ලි වේ විබ්‍රා දැන් ඔය වගේ හැම එකම අල්ලන්න යන්න එපා අය අර නෑ බදුල්ල වැද්දේ බදුල්ල වැද්දේ ඔය වගේ තමයි පොළඟා මොනවද අල්ලනවද නඩව කට්ටිය දැක්කේ වෙන වැරදි විදිහකට හිතන්න එපා. ඉතින් ඔක්කොම එතන ඩ්‍රයිවර්ස්ලයි ඕනර්ස්ලයි ගොඩක් කට්ටිය හිටියා. අපේ මය තමයි ඉතින් ඒ ඉන්නේ. ගොඩක් කට්ටිය මට මැසේජ් දාලාත් අහලා තිබ්බයි වීඩියෝස් දාන්න නැත්තේ කියලා. ඉතින් සමහරක් වෙලාවට වීඩියෝ එකක් දාන්න ටයිම් එකකුත් නැහැ වැඩත් එක්ක. ඒක තමයි ගොඩක් ලොකුම හේතුව. ඉතින් මේ අවුරුද්දත් ඉවර වෙන ළඟයි. වීඩියෝස් බලලා ලයික් කරන, කමෙන්ට් කරන, සපෝට් එක දෙන හැමෝටම ගොඩක් ස්තුතියි. ඉතින් අලුත් අවුරුද්දේ 2026 අලුත් විදිහකට සෙට් වෙමු, හම්බෙමු. හැමෝටම ජය වේවා.